සමහර ගමන් තියෙනවා අප ගොඩක් ඈතට අරන් යන. ඒතේ හැම ගමනකම හයිය තිබුණේ අපි පටන් ගත්ත තැන. අපේ හීනවලට පියාපත් ලැබුණේ ඒ තැන. අම්මා මතකද මේ තැන? අච්චරම් මේ අර චූටි ඉඩේ අපි කොච්චර දේවල් නම් කරාද නේද? ඒකනේ. මල්ලි ඉස්කෝලෙන් නැගිටින්න. දුවේ අපච්චි හෙන්දන් ඉන්න පරක්කුවේ අත්තම් වෙනකන් ඉඳලා යන්න. මාත් දැන් කඩේට යනවා. අත්තම මං ගිහින් එන්නම්. Good morning, students. So today we are going to learn about the 4 learning styles. After this lesson, you will understand the particular or the most matching learning style for yourself. So what's your name? මෙත්නි. Methni, what's your current learning style? Methni, it's okay to make mistakes. This is the best place to learn. I'm always there to help you. අනේ මම දැන් මොකද කරන්නේ? මට උකන්න කිසිම දෙයක් තේරෙන්නේ නැහනේ. මගේ අම්මලගේ හීන මට ඉෂ්ට කරන්න බැරි වේද? සරත්සයක කතා කරොත් මට මේකට උත්තරයක් හම්බෙයි කියලා හිතෙනවා. අපි දැන් ජීවිතේ බොහෝ වෙලාවට කියන්නේ අලුත් විදිහට හිතන්න තමයි පුරුදු වෙන්න ඕන. එතකොට විශ්වවිද්‍යාලයක තියෙන වෙනසත් ඒකයි. සාමාන්‍යයෙන් අපි ගෙදරින් විශ්වවිද්‍යාලයකට ආවට පස්සේ වෙනස් විදිහට අලුත් විදිහට ලෝකේ දකින්න ඒ ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ ඒ වගේම අලුත් ලෝකෙට පියන ගන්න පියවරක් තමයි
මෙතනින් තියන්නේ. ඒකට මම හිතන්නේ ලොකු අධිෂ්ඨානයකුත් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ගත්තාම අපිට හැම පැත්තකින්ම උදව් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එන්නේ කවුද එයාව වෙනස් කරලා අපි අලුත් කෙනෙක් බවට පත් කරන්න මේ විශ්වවිද්‍යාලය පැත්තෙන් හැම වෙලාවකම අපි උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒකට මම හිතන්නේ ආචාර්ය මණ්ඩලය ඒ වගේම ඉගෙන ගන්න ශිෂ්‍යව හැම කෙනෙක්ම ඒ පොදු අරමුණක් කරා යන්න තමයි අපි හදලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ වටත් අනිවාර්යයෙන්ම ජීවිතයේ හොඳට ජය අරගෙන හොඳ තැනකට යන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. පාඩම්වල විතරක් නෙවෙයි ජීවිතයේ ප්‍රශ්න මැද නොසැලී ඉන්න හැටි මම ඉගෙන ගත්ත තවත් දෙයක් තමයි සිපා කැම්පස් එකේ තියෙන නිහඬ බව. ඒ විතරක් නෙවෙයි ජීවිතේ දිනන්න අපිට උදව් වෙන සහෝදරත්වයේ වටිනාකම මම මේ සිපා කැම්පස් එකේ ගොඩාක් ඉගෙන ගත්තා. හෙට මගේ පළවෙනි වයෝ එක. මම මොකක්ද ඒකට අඳින්නේ? මෙත්නි මොකක්ද ප්‍රශ්නයකට වෙන්නේ? නෑ අක්කේ මේ හෙට වයිව එකක් තියෙනවා අඳින්න ඇඳුමක් මොකක්ද කියලා මේ හිතා ගන්න බැරුව ඉන්නේ කියලා නැහැ. අයියෝ ඒකද ඔයාගේ ප්‍රශ්නේ? මං ගාව ඇඳුමක් තියෙනවා ඒක ඇඳන්වා යන්න. චුට්ටක් ඉන්නකෝ මං එකක් ඔයාලට හොයලා දෙන්නම්. මේක ඔයාලට සෙට් වෙයිද? අනේ ඉතින් මං උග ඇඳරගමක් නැද්ද? අයියෝ ඒකට කමක් නෑනේ. ඔයා ඇඳගෙන යන්න. මෙච්චර කාලයකට මගේ හැම දෙයකටම මගේ ඉගෙන ගන්න වැඩවලට ඔබ වහන්සේගේ ආශිර්වාදය මට ලැබුණා. ඒ වගේම මට මේ ශිෂ්‍යත්වකින් රට යන්න හම්බෙලා තියෙන ගමන සාර්ථකව ගිහින් ඇවිත් මගේ අම්මවයි තාත්තවයි මේ දුක් විඳින ජීවිත වලින් ගලව ගන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන බුදුහාමුදුරනේ. රැකමෙන් දෙවියනේ වෙලබත බුදින්නේ. මේ චූටි දැන් අපි කොච්චර දේවල් කරාද අම්මා? ඒකනේ දුවේ. ඒ කාලේ ඉස්කෝලේ යන්න කලින් ගිහින් ඇවිල්ලා අනේ වන්දයි ඉතින් මම හැම වෙලේම වගේ හිටිය අම්මගේ බඩේරින් කඩේනේ. ලොකු පරිච්ඡේදයක් දුවේ. ඒ අපි ගෙව්ව කාලෙත් එක්ක අම්මේ දැන් මේ ඉන්න තත්ත්වය ගැන හිතනකොට මම මාරු සතුටුයි. මට සතුටුයි. හැමදේම ඉතින් අම්මගේ මහන්සියයි. සීමාවන් බිඳ දමමින් දිරියෙන් දිනන දියණියන් වෙනුවෙන් බිහි වූ ශක්තිමත් ලෝකයක එක් ප්‍රතිඵලයක්.